හරි දැන් අපි කතා කරන්න යන්නේ ළමයි ගේම් ඩිසයින් ප්‍රොසෙස් එක ගැන. ඒ කියන්නේ ඔයාලට ගේම් එකක් හදන්න අදහස එන වෙලාවේ ඉඳලා ඒ ගේම් එක ප්ලේයර්ස්ලා ප්ලේ කරන තැන දක්වා මොකද්ද වෙන්නේ කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරි. එහෙනම් රෙඩි වෙන්න. අපි දැන් පටන් ගන්න යන්නේ. මේක තමයි ප්‍රොසෙස් එක. අපි එකින් එක කතා කරනවා මොනවද කියලා. පළවෙනි එක conceptualization. හරි. මුලින්ම දැන් අපිට එනවා එක එක අදහස්. දැන් අපි ගේම් එකක් හදන්න ඕනි කියලා හිතුවට පස්සේ එක එක අදහස් එනවා. මෙහෙන් එනවා. හැම තැනින්ම අදහස් එනවා. සමහර වෙලාවට එක අදහසක්වත් එන්නේ නැහැ. සමහර වෙලාවට ගොඩාක් අදහස් එනවා එකවර එක වෙලාවට. හරි. එතකොට අපි හිතනවා මේ අදහසට වඩා මේක හොඳයි, මේකට වඩා මේක හොඳයි. නෑ මේක මේ වෙලාවේ හැටියට තමයි හරියන්නේ. නෑ මේක හොඳයි. මේක තමයි කට්ටියට ගැලපෙන්නේ. මේක හොඳයි කියලා අපි හිතනවා. හරි. මේකට කට්ටිය ආස වෙයි. මේක කට්ටිය ආසාවෙන් ප්ලේ කරයි. ඒ වගේ හිතනවා. හරි. එතකොට අන්නේ අදහස් ගොඩාක් හිතුණාට පස්සේ ඒ ටික අපි ලිස්ට් ඩවුන් කරගන්නවා. හරි. ඒ කියන්නේ අපිට හිතෙන අදහස් ටික. ඒකට අපි කියනවා ළමයි brainstorming කියලා. brainstorming. ඒ කියන්නේ අපේ මොළයට එන අදහස් ටික අපි කෙලින්ම ලියනවා. මොකද ගොඩක් එනවනේ එකවර. හරි. එතකොට ඒ දේවල් ටික අපි ලියනවා. ඊට පස්සේ අපි හොඳට කල්පනා කරලා බලනවා. දැන් අපි හදන්න යන ගේම් එකේ තීම් එක මොකක් වෙන්න ඕනිද? මොන වගේ ගේම් එකක්ද අපි හදන්නේ? ඊට පස්සේ අපි කල්පනා කරනවා ඒකේ ජොන්රා එක මොකක්ද කියලා. ජොන්රා එක කියන්නේ ළමයි ඒක මොන ටයිප් එකේ ගේම් එකක්ද කියලා. දැන් මේ ලෝකේ විවිධ ටයිප්ස් වල ගේම්ස් තියෙනවානේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් හරි ඔයාලා දන්න ජොන්රාස් ටිකක් chat එකට දාන්න බලන්න. හරි මම එක ජොන්රා එකක් කියන්නම්. shooting. shooting කියන ජොන්රා එක. ඉක්මනට දාන්න බලන්න. survival නියමයි. තව horror හොඳයි. තව adventure නියමයි. MMORPG හරි. තව තියෙනවා strategy racing නියමයි. open world simulation puzzle තව first person shooter third person shooter battle royale තව platformer විවිධාකාර ජොන්රාස් තියෙනවා. හරි. එතකොට ඔයාලා විවිධාකාර ගේම්ස් ප්ලේ කරලා තියෙනවා. එතකොට ඔයාලට අනේ ජොන්රාස් හම්බෙලා ඇති. එතකොට මෙන්න මේ ජොන්රාස් දැන් අපි හදන ගේම් එකේ ජොන්රා එක මොකක්ද කියලා ඔයාලා තීරණය කරන්න ඕනේ. හරි. එතකොට ළමයි එක ගේම් එකක් ගත්තාම ඒක එක ජොන්රා එකකට අයිති වෙන්නත් පුළුවන්. සමහර විට ජොන්රාස් දෙකකට තුනකට අයිති වෙන්නත් පුළුවන්. හරි. සමහර ගේම් එක ගේම් එකක් තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ puzzle adventure. හරි. puzzle කියන්නේ ජොන්රා එකක්, adventure කියන්නේ ජොන්රා එකක්. ඒතර ඔය දෙකම එකතු කරලා ගේම් එකක් හදන්න පුළුවන්. හරි. ඒ විදිහට ඔයාලට කැමති විදිහට ගේම්ස් හදන්න පුළුවන් ජොන්රාස් වලින්. ඒතර ඔයාලා තීරණය කරන්න ඕනේ ගේම් එක හදනකොට මොකද්ද මම හදන ජොන්රා එක. එතකොට ඒකත් එක්කම ඔයාලා තීරණය කරන්න ඕනි ඔයාලා මේ ගේම් එක හදන්නේ කවුරු වෙනුවෙන්ද? ඒ කියන්නේ මේකේ ප්ලේයර්ස්ලා කවුද? ටාගට් ඔඩියන්ස් එක කවුද? කවුද මේක ඇත්තටම ප්ලේ කරන මිනිස්සු කොට්ටාශය? හරි. එතකොට ගේම්ස් ප්ලේ කරන්න විවිධාකාර. ඒ කියන්නේ හැමෝම ගේම්ස් ප්ලේ කරනවා. එතකොට මේ ගේම්ස් ප්ලේ කරන්නේ විවිධාකාර කට්ටිය විවිධ ගේම්ස් ප්ලේ කරන්නේ. හරි. එතකොට එක කට්ටිය එක විදිහේ ගේම්ස් ප්ලේ කරන්නේ. එතකොට ඔයා ටාගට් කරන ඔඩියන්ස් එක කවුද? ඔයා ගේම් එක හදන්නේ මොන කට්ටිය වෙනුවෙන්ද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. මොකද ඒ කට්ටියගේ කැමති දේවල් එක්කෙනෙක් කැමති නම් බය හිතෙන ගේම් වලට. එතකොට අපි බය හිතෙන කට්ටියට නම් ගේම් එක හදන්නේ. යාලා බය හිතෙන්න කැමති නම් එතකොට
ඒ කට්ටිය අනුව තමයි ඔයාගේ ගේම් එක කොහොමද කියලා තීරණය කරන්න ඕනේ. හරි. එතකොට ඔයා ටාගට් ඔඩියන්ස් එක කියන එක ගොඩක් වැදගත් ගේම් එකක් හදද්දී. එතකොට ඔයාලා පුංචි ළමයිට නම් ගේම් එක හදන්නේ. එතකොට ටාගට් ඔඩියන්ස් එක කියන එක වැදගත්. ඔයාලා යං ඔඩියන්ස් එකට නම් හදන්නේ ටාගට් ඔඩියන්ස් එක වැදගත්. හරි. එතකොට ඔයාලා මුළු දවස තිස්සෙම ගේම්ස් ප්ලේ කරන කට්ටියට නම් හදන්නේ ඒත් ටාගට් ඔඩියන්ස් එක වැදගත්. හරි. එතකොට ඔයාලා තීරණය කරන්න ඕනේ ටාගට් ඔඩියන්ස් එක ගැන. කාටද ගේම් එක හදන්නේ? ඊළඟට දැන් ඔයාලට අදහස් ටිකක් තියෙනවා, තීම් එකක් තියෙනවා, ජොන්ර් එකක් තියෙනවා, ටාගට් ඔඩියන්ස් එකකුත් තියෙනවා. හරි. දැන් ඔයා තීරණය කරන්න ඕනි ළමයි කන්සෙප්ට් එක මොකක්ද? දැන් මගේ ගේම් එකට විශේෂිත වූ කන්සෙප්ට් එක මොකක්ද? දැන් මම හදන ගේම් එක මොකක්ද? හරි. ඔන්න දැන් තමයි අර ආපු අයිඩියාස් ටික ඇනලයිස් කරලා කන්සෙප්ට් එකක් අපි හදා ගන්න ඕනි. මම හදන්නේ මේ ගේම් එක කියලා අපි බලන්න ඕනි. හරි. ඒක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි. හරි. ඒ කන්සෙප්ට් එක ලියන්න පුළුවන් කන්සෙප්ට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මං මෙන්න මේ ගේම් එක තමයි හදන්නේ කියලා ඔයා චිත්‍රකින් හරි කමන්නේ. මොකක් හරි කන්සෙප්ට් ආර්ට් එකකින් හරි කමන්නේ. හරි. දැන් මෙතන ඔයාලට ඉමේජ් එකේ පේනවා ඇති මෙයාගේ හිතේ තියෙන කන්සෙප්ට් එක මෙයා චිත්‍රකින් ඇඳලා පෙන්නලා තියෙනවා. හරි. ඒතර මේ වගේ ගේම් එකක් තමයි හදන්නේ කියලා. ඒතකොට ඒවට අපි කියනවා කන්සෙප්ට් ආර්ට් කියලා. කන්සෙප්ට් ආර්ට්. ඒතකොට දැන් ළමයි මට ගේම් එකක් හදන්න ඕන නම් මම දැන් ඒක තව කාට හරි කියන්න ඕනි මම දැන් මේ වගේ ගේම් එකක් තමයි හදන්න යන්නේ කියලා. එතකොට දැන් මගේ හිතේ තියෙන එක මම පොඩ්ඩක් මෙහෙම කටු බලියක් ගාලා පෙන්නනවා. මේ වගේ ගේම් එකක් තමයි මම හදන්න යන්නේ කියලා. හරි. ඒක තමයි concept art කියලා කියන්නේ. ඒතර ඒක ලස්සන වෙන්නත් පුළුවන්, කැත වෙන්නත් පුළුවන්. ඒක ඉතින් තම අඳින විදිහ අනුව තමයි. හරි. කොහොම හරි Tamanට තේරෙන්න ඕනි ඒ concept එක මොකක්ද කියලා. ඒක තමයි concept art. එතකොට අපි කොහොම වුණත් ගේම් එකක් හදද්දී අපි concept එක හරියට ඔලුවට දාගන්න ඕනි. මොකද අපි තමයි game developer. හරි. ඊළඟට key features. ඒ කියන්නේ අපේ ගේම් එකට සුවිශේෂී මොනවද තියෙන features. ඒ කියන්නේ අපේ ගේම් එකේ අඩංගු දේවල් මොනවද කියලා අපි ප්‍රධාන කරුණු ටික අපි පෙළගස්වා ගන්න ඕනේ. මොනවද අපේ ගේම් එකේ තියෙන්නේ කියලා. ඊළඟට අපේ ගේම් එකේ uniqueness එක මොකද්ද? ඒ කියන්නේ අනික් ගේම්ස් වලට වඩා අපේ ගේම් එක සුවිශේෂී වෙන්නේ ඇයි? uniqueness එක මොකද්ද කියලා අපි බලන්න ඕනේ. ඒක තමයි අපි මාකට් කරන්නේ ඉස්සරහට පබ්ලිෂ් කරාට පස්සේ. හරි? හරි. ඕක තමයි කතන්දරේ. ඊළඟට research and planning. දැන් ළමයි දැන් අපිට concept එකක් තියෙනවා. අපි දැන් game එකක් හදන්නයි යන්නේ. game එකක් හදන්න නම් ඒ game එකේ background එක. ඒ කියන්නේ අපි ගත්තොත් ඔයා horror game එකක් නම් හදන්නේ ඔයා study කරන්න ඕනි මිනිස්සු මොන වගේ දේවල් වලටද බය හිතෙන්නේ. හරි. ඔයා පොඩි ළමයිට නම් game එක හදන්නේ ඔයා ස්ටඩි කරන්න ඕනි පොඩි ළමයි කැමති කලර්ස් මොනවද? පොඩි ළමයි කැමති සවුන්ඩ්ස් මොනවද? පොඩි ළමයි මොන වගේ දේවල් වෙනවටද කැමති? හරි? ඒවා. එතකොට ස්ට්‍රෙස් රිලීස් කරගන්න කියලා ගේම් එකක් ගහන කාට හරි නම් ඔයා ගේම් එක හදන්නේ ඔයා බලන්න ඕනි ස්ට්‍රෙස් රිලීස් වෙන්නේ මොන වගේ දේවල් කරොත්ද? හරි? එහෙම නැත්නම් ඔයා ගේම් එක හදන්නේ දවස් 30ෙම ගේම්ස් ගහන ගේමර් කෙනෙක්ට නම් ඔයා කොහොමද ගේම් එක හදන්නේ? එතකොට ඒ කට්ටිය ගැන ඔයා ස්ටඩි කරන්න ඕන. ඒකට අපි කියනවා රිසර්ච් එක කියලා. ඒ කට්ටිය ගැන ඊට පස්සේ ඔයා හදනවා වගේ ගේම් තව තියෙනවා නම් හරි. ඒ කියන්නේ සමහර විට ඒ වගේම නොවෙන්න පුළුවන්. සමහර විට වෙනස් විදිහ වෙන්න පුළුවන්. ඒ ටයිප් එකේ වෙන්න පුළුවන්. හරි. දැන් ඔයා හදන්නේ සර්වයිවල් RPG ගේම් එකක් කියමුකෝ. එතකොට අන්නේ ඒ ටයිප් එකට අදාළ වෙන ගේම්ස් ඔයා රිසර්ච් කරලා බලන්න පුළුවන් කොහොමද හැදිලා තියෙන්නේ කියලා. හරි. ඒ වගේම ඔයාලට අදහස් ගන්න පුළුවන් මගේ ගේම් එකට මොනවද මම යූස් කරන්නේ මොනවද යූස් කරන්නේ නැත්තේ මේක සක්සස් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලට රිසර්ච් එකක් පොඩ්ඩක් රිසර්ච් එකක් දාන්න වීඩියෝස් තියෙනවා. ඊට පස්සේ ChatGPT ඉන්නවා. තව ගොඩාක් රිසෝසස් තියෙනවානේ. එතකොට ඒ රිසෝසස් යූස් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පොඩි රිසර්ච් එකක් දාලා බලන්න ඔයා ගේම් එක හදන්න කලින් ගේම් එක හදන ගමන්වත් පොඩි රිසර්ච් පාරවල් දානවා. හරි. ඊට පස්සේ ප්ලෑනින්.
ප්ලෑනින් කියන්නේ ඔයාලා දන්නවා ප්ලෑනින් කියන එක කොහොමත් ගේම් එකක් හදන්න ප්ලෑන් කරන එක. අපි මොකද්ද මුලින්ම කරන්නේ? ඊට පස්සේ ස්ටෙප් ටික ටයිම්ලයින් එක දැන් මේක ප්‍රොජෙක්ට් එකක්නේ. මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එක අපි ප්ලෑන් කරගන්න ඕනි මේකේ තියෙන දේවල් ටික. හරි. හරි. දැන් ඩිවලොප්මන්ට් වලට එනකොට හරි ඩිවලොප්මන්ට් කියලා වෙනම පාර්ට් එකක් තියෙනවා. හරි. මම මේ කියන්න යන්නේ ඩිවලොප්මන්ට් වලට එනකොට ළමයි අපිට සමහර වෙලාවට ඇසෙට්ස් ඔක්කොම නැති වෙන්න පුළුවන්. තාම ඇසෙට්ස් මුකුත් නැති වෙන්නත් පුළුවන්. සමහර විට ඔක්කොම නැති වෙන්නත් පුළුවන්. ටිකක් නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් දැන් අපි හදන්න ඕනි ප්ලේ කරන්න පුළුවන් කී ෆීචර්ස් ටික තියෙන ගේම් එකක්. හරි. ඒකේ කැත ලස්සනක් වැඩක් නැහැ. කැත ලස්සනක් වැඩක් නැහැ. කියන්නේ ඒක සවුන්ඩ්ස් මුකුත් ඕනේ නැහැ. කැත ලස්සනකුත් ඕනේ නැහැ. ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. ඔයාගේ ෆීචර්ස් ටික දාලා ඔයා හදනවා. හරි. ඒක ප්ලේ කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ කියන්නේ දැන් අපි ගේම් එකක් ගත්තාම ළමයි ඒකේ ගෝල්ස් තියෙනවානේ. විවිධ ගෝල්ස් තියෙනවා, විවිධ ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා, විවිධ මිෂන්ස් තියෙනවා, විවිධ ලෙවල්ස් තියෙනවා. කොහොම වුණත් ඒකේ බේසික් කන්සෙප්ට් එක තියෙනවානේ. අන්න ඒ බේසික් කන්සෙප්ට් එක ඔයාලා හදන්න ඕනි ගේම් එකක් විදිහට චූටි ඒ කියන්නේ ප්‍රධාන කොටස් ටික විතරක් ඉන්ක්ලූඩ් කරලා. ප්‍රධාන කොටස් ටික විතරක් ඉන්ක්ලූඩ් කරලා කොටසක් හදනවා. හරි. ඒකට අපි කියනවා ප්‍රොටෝටයිප් එකක් කියලා. ඒක ප්ලේ කරන්න පුළුවන්. හරි. ඒක ප්ලේ කරලා බලන්න පුළුවන් කොයි තරම් දුරට සාර්ථකයිද කියලා. එතකොට දැන් බලන්න මෙතන පේන ප්‍රොටෝටයිප් එකේ ග්‍රැෆික්ස් එහෙම ඒ කියන්නේ ගේම් එකට අදාළ ග්‍රැෆික්ස් නෙවෙයි තියෙන්නේ. අර නිකන් ප්‍රොටෝටයිප් එකට ඕන ටික විතරයි තියෙන්නේ. හරි. එතකොට මේක අපි කරන්නේ අපි ගේම් එක හදලා ඉවර වෙන්න කලින් අපිට ප්ලේ කරලා බලන්න පුළුවන් ගේම් එක කොයිතරම් ෆන්ද කියලා. හරි. ඒතර මේකේ ආතල් එක තියෙනවද නැද්ද කියලා ඔයාලට කලින්ම දැනගන්න පුළුවන් ප්‍රොටෝටයිප් කරනකොට. හරි. දැන් ඔන්න ප්‍රොටෝටයිප් එක මේ විදිහට තමයි ඔයාලට බලන්න පුළුවන්. පොඩි විෂුවල් ටිකක් යූස් කරලා ගේම් එකක් හදලා තියෙනවා. ඕක ප්‍රොටෝටයිප් එක. හරි. හරි. ඊළඟට දැන් බලන්න මෙතන එක්සැම්පල් එකේ වම් පැත්තේ තියෙන ප්‍රොටෝටයිප් එක, දකුණු පැත්තේ තියෙන්නේ ෆයිනල් ගේම් එක. හරි. එතකොට මේ ප්‍රොටෝටයිප් එක ගත්තොත් ඒක බලන්නකෝ. ඒකේ නිකන් රවුම් තියෙනවා. හැබැයි ෆයිනල් ගේම් එකේ මෙන්න මෙතන කැරක්ටර්ස් තියෙනවා. හරි. එතකොට අර රවුම් වෙනුවට තමයි මෙතන කැරක්ටර්ස් තියෙන්නේ. හරි. එතකොට මෙතන තියෙන ප්‍රොටෝටයිප් එක සහ ගේම් එක ඇත්ත ගේම් එක. හරි. මට විනාඩියක් දෙන්න ළමයි මං එන්නම්. හරි. අපි කතා කර හිටිය ප්‍රොටෝටයිප් එක ගැන. එතකොට ප්‍රොටෝටයිප් එක වැදගත්. එතකොට මේ වම් පැත්තේ පේන ගේම් එකේ ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. හැබැයි අපිට අර විෂුවලි මුකුත් ඇට්‍රැක්ටිව් දේවල් නැහැ. හරි. එතකොට ඕක තමයි කතන්දරේ. හරි. ප්‍රොටෝටයිප් ගැන තේරුණාද ළමයි? ප්‍රොටෝටයිප් එකක් කරන්නේ ඇයි? ප්‍රොටෝටයිප් කියන්නේ මොකක්ද? තේරුණාද?
තේරුණාද ළමයි? හරි. අනිත් අයට තේරුණාද? හරි. හරි. චතුර අහලා තියෙනවා ප්‍රොටෝටයිපින් කියන්නේ ප්‍රී ටෙස්ටිං ලෙවල් එකක් නේද සර් කියලා. හරි. ඔව්. අනිවාර්යෙන් අපිට ගේම් එක හදන්න කලින් අපිට ටෙස්ට් කරගන්න පුළුවන් ගේම් එකේ ආතල් එක මොන වගේද කියලා. හරි. ඒ කියන්නේ ගේම් එක හදන්න කලින් අපිට ටෙස්ට් කරගන්න පුළුවන් කියන එක ප්‍රී ටෙස්ටිං ලෙවල් එකක් තමයි. තාම නැහැ ප්‍රශ්න තියනවාද? හරි. ඊළඟට දැන් ගේම් මැකෑනික්ස් මොනවද කියලා අපි බලමු. දැන් ළමයි ගේම් එකක් ගත්තට පස්සේ ඔය ගේම් එකේ අපිට කරන්න තියෙන දේවල් තියෙනවා. හරි ප්ලේයර් කරන දේවල් තියෙනවා. ඊට පස්සේ ගේම් එකේ වෙන දේවල් තියෙනවා. හරි. එතකොට මෙන්න මේවට අපි කියනවා ගේම් මැකෑනික්ස් කියලා. ප්ලේයර් කරන දේවල් ඒත් එක්ක ගේම් එකේ වෙන අනික් දේවල්. හරි. දැන් බලන්න මෙතන Vice City එකේ ප්ලේයර්. හරි. මේ ප්ලේයර් මේ විදිහට ගිහිල්ලා එයා වෙඩි තියනවා. හැමතැනටම වෙඩි තියනකොට මොකද්ද වෙන්නේ? හරි. පොලිසියෙන් එනවා. හරි. පොලිස් කාර් එනවා. විවිධ දේවල් එනවා. හරි. දැන් මෙතන හෙලිකොප්ටර් එකකුත් ඇවිල්ලා තියෙනවා. මොකද ගොඩක් පොලිසිය ඇවිස්සීලා තියෙන්නේ. ඒ නිසා. හරි. එතකොට මොකක්ද උනේ? මොකද්ද ගේම් මැකැනික් එක? ප්ලේයර් මේ පරිසරයට හානි කරොත් පොලිසියෙන් එනවා. හරි. එතකොට ඒක ළමයි ගේම් මැකැනික් එක. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා පොලිස් කාරයෝ ප්ලේයර්ට වෙඩි තියනවා. ඒකත් ගේම් මැකැනික් එකක්. හරි. එතකොට මෙන්න මේ වගේ ගේම් මැකැනික්ස් තියෙනවා ඕනම ගේම් එකක. ගේම් මැකැනික්ස් තියෙන්න ඕනි ගේම් එක අනිවාර්යෙන්. ඒ කියන්නේ ප්ලේයර් මොනවද කරන්නේ? ඒත් එක්ක මොනවද වෙන්නේ ඒ ගේම් එකේ. ප්ලේයර් කරන දේ අනුව තමයි ගේම් එක හැසිරෙන්නේ. හරි? ඔයාලා ගහපු ගේම් එක මතක් කරලා බලන්න. ඔයාලා හැසිරෙන විදිහ අනුව තමයි ඔයාලා දිනනවද පරදිනවද කියලා තීරණය වෙන්නේ. හරි? එතකොට ඒක තීරණය වෙන්නේ ගේම් මැකැනික්ස් වලින්. එතකොට ඒක අපි හදන්නේ කෝඩින් වලින්. හරි? ඊට කලින් අපි ඩිසයින් කරගන්න ඕනේ ගේම් මැකැනික්ස් ටික මොනවද කියලා. ඒ කියන්නේ අපි ඩිසයින් එකක් හදා ගන්න ඕනේ. මෙහෙම කරොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම වෙනවා. හරි? ෆ්ලෝ chart එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි ඩයග්‍රෑම් එකක් වෙන්න පුළුවන්. ගේම් මැකැනික්ස් ටික කොහොමද කියලා ඔයාලා හදාගෙන ඉන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. හරි? ඊළඟට level design. දැන් ළමයි ඔයාලා දැන් concept එකකුත් තියෙනවා. මොනවද අපිට තියෙන්නේ? concept එකකුත් තියෙනවා. ඊට පස්සේ ඔයාලා රිසර්ච් කරලා plan කරලා තියෙන්නේ. prototype එකකුත් තියෙනවා. හරි. game mechanics උත් දැන් ඔයාලා define කරගෙන තියෙන්නේ. දැන් levels හදන්න ඕනි. දැන් සමහර ගේම් වල ළමයි එක level එකක් තියෙනවා. සමහර ගේම් වල levels කිහිපයක් තියෙන්න පුළුවන්. හරි. එතකොට එක level එකක් තියෙන games උත් තියෙනවා. level කිහිපයක් තියෙන games උත් තියෙනවා. කොහොම වුණත් ඔයා level design කරන්න ඕනේ. එතකොට ඔයාගේ ගේම් එක චූටි ගේම් එකක් වුණත් ගොඩාක් ලොකු ගේම් එකක් වුණත් ඒකේ levels තියෙනවා. එක level එකක් හෝ level කිහිපයක්. දැන් බලන්න මෙතන බලන්නකො level එකේ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මෙතන දාලා තියෙනවා මොනවද මෙන්න මේ icons වලින් කියන්නේ කියලා. එතකොට මෙතන කොළ පාට ඊතලෙන් කියන්නේ player start එක. හරි. ආයි කියන්නේ මෙන්න මෙතන. මෙතන තමයි player start එක. ඊට පස්සේ මෙතන මේ රතු පාට ඊතලයක් පොඩි චූටි ඊතලයක් තියෙන්නේ enemy level 1. ඒ කියන්නේ මෙතන enemy කෙනෙක් ඉන්නවා, මෙතන enemy කෙනෙක් ඉන්නවා, enemyස්ලා ඉන්නවා. හරි. ඊට පස්සේ මේ විදිහට මෙතන හෙල්ත් ගන්න ඕන නම් මෙතෙන් යන්න පුළුවන්. මේ වගේ තැන්වල දොරවල් තියෙනවා. හරි. එතකොට මේ වගේ අපි ලෙවල් හදා ගන්න ඕනේ. මොන වගේද අපේ ගේම් එකේ ලෙවල්ස් කියලා. හරි. එතකොට ඒක අපි ඩිසයින් එකක් විදිහට ওই විදිහට හදලා තියාගන්න පුළුවන්. එතකොට අපි ගේම් එක ඩෙවලොප් කරනකොට මේක දිහා බලාගෙන තමයි අපි ඩෙවලොප් කරන්නේ.
හරි මේක තමයි level design එක. අපි ඒක development වලට ගෙනියද්දි මේක දිහා බලාගෙන තමයි මෙතන enemy කෙනෙක් ඉන්න ඕනේ මෙතන enemy කෙනෙක් ඉන්න ඕනේ. හරි එතකොට ඒවා තීරණය කරන්නේ මේක දිහා බලාගෙන. දැන් බලන්න එතකොට දැන් මෙතන එක level එකක් තියෙන්නේ. දැන් අපි ගත්තොත් සමහර games තියෙනවා එක එක level තියෙනවා. එතකොට එක එක level තියෙන game ගත්තොත් පළවෙනි level එකට වඩා දෙවෙනි level එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඊට වඩා තුන්වෙනි level එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. සමහර වෙලාවට පළවෙනි level එකට එක දින්නට පස්සේ ඔයාට මොකක් හරි reward එකක් හම්බෙනවා ඊළඟ level එකට යන්න. හරි මොකක් හරි tag එකක් ඔයාලට හම්බෙනවා පළවෙනි level එක දින්නට පස්සේ. හරි ඒ විදිහට ඔයාලට මේ level එක design කරන්න පුළුවන් මොනවද හම්බෙන rewards, පෙරදුනොත් මොකද්ද වෙන්නේ, දිනුවොත් මොකද්ද වෙන්නේ. හරි ඊළඟ level එක මොන වගේද? හරි මේ level එකක් ඇතුලේ මොන වගේද තියෙන්නේ, structure එක මොකද්ද path එක, එක path එකක්ද තියෙන game එක දින නැත්නම් path කිහිපයක් තියනවාද? සමහර games තියෙනවා ඉවර කරන්න විදි එක එක විදි තියෙනවා. හරි ඒ කියන්නේ සමහර games තියෙනවා එක්කෙනෙක් ඉවර කරන විදිහට නෙවෙයි තව එක්කෙනෙක් ඉවර කරන්නේ. හරි එතකොට ඒ වගේ එක එක විදි තියෙනවා game එකක් game එක level එකක් හදන්න පුළුවන්. ඔයාලගේ creativity එක පාවිච්චි කරලා ඔයාලට කැමති විදිහට level design කරන්න පුළුවන්. හරි හරි ඊළඟට මෙතනත් තියෙන තව level design example එකක්. හරි ඊළඟට art and sound design. එතකොට තමයි art and sound design ගැන තමයි අපි කලින් කතා කරේ visual assets සහ audio assets ගැන කතා කරද්දී මෙතන සිද්ධිය තමයි කතා කරේ. ඒ කියන්නේ අපි අපේ game එකට game arts හදද්දී සහ game sounds හදද්දී කොහොමද අපි හදන්නේ visual assets සහ audio assets හදන්නේ කොහොමද කියලා අපි කලින් කතා කරා. හරි ඒක තමයි මේ තියෙන්නේ. හරි එතකොට දැන් අපිට තියෙන්නේ development. ඒ කියන්නේ game development. දැන් ඔයාලට තියෙන්නේ game එක හදන්න. කොහොමද game එක හදන්නේ? game එක හදන්නේ game engine එකක් පාවිච්චි කරලා අපිට game එකක් හදන්න පුළුවන්. හරි එතකොට දැන් අපි ළඟ තියෙනවනේ ළමයි visual assets, audio assets, code ඊට පස්සේ animation තව එක විවිධ දේවල් දැන් අපි ඉගෙන ගත්තා. concept එකක් තියෙනවා අපේ ඔළුවේ එක දේවල් තියෙනවානේ. හරි දැන් ওই ටික එකතු කරලා අපි කොහොමද අපේ හිතේ තියෙන game එක හදාගන්නේ? හරි ඒක හදාගන්න ඔය දේවල් එකතු කරලා අපිට ඕන විදිහට හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් game engine එකක්. හරි game engine එකක් කියන්නේ ළමයි games හදන්න පාවිච්චි කරන software එකක්. හරි ලෝකේ game engines කීපයක් තියෙනවා. ତර මේ වගේ game engines අපිට බලා ගන්න පුළුවන් ලෝකේ බහුලවම ඉන්ඩස්ට්‍රි එකේ game industry එකේ බහුලවම භාවිතා වෙන game engines තමයි Unity game engine එක සහ Unreal game engine එක. එතකොට මෙතන තව game engines තියෙනවා, ගොඩක් game engines තියෙනවා. එතකොට සමහර companies තියෙනවා එයාලම game engine එකක් හදනවා එයාලගේ games හදන්න. හරි. එතකොට ඒ වගේ ලොකු companies උත් තියෙනවා. එතකොට කොහොම වුණත් ඔයාලට කැමති game engine එකක් use කරලා ඔයාලගේ හිතේ තියෙන game එක හදන්න පුළුවන්. හරි. හරි. එතකොට තමයි industry එකේ game industry එකේ දැනට භාවිතා වෙන බහුලවම භාවිතා වෙන game engine එක තමයි Unity game engine එක. Unity engine එක. Unity. හරි. Unity පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ හිතේ තියෙන ගේම් එක හදන්න. දැන් මම දැන් ඉස්සලා කියලා දුන්න concept එකේ ඉඳලා step by step ඇවිල්ලා එතකොට එතනින් දැන් ඔයාලට තියෙනවා හොඳ දේවල් ටිකක්. දැන් ඔයාලට තියෙන ගේම් එක develop කරන්න. ඒතර ගේම් එක develop කරන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොඳම tool එකක් තමයි මෙන්න මේ Unity කියලා කියන්නේ. හරි. එතකොට මේක ඔයාලට free ගන්න පුළුවන්. free අරගෙන ඔයාලට free games හදන්න පුළුවන්. ඔයාලගේ කැමති ගේම් එක ඔයාලගේ ස්කිල් එක සහ ඔයාලගේ ක්‍රියේටිවිටි එක පාවිච්චි කරලා. හරි ස්කිල් එක සහ ක්‍රියේටිවිටි එක තමයි ඕනේ ගේම් එකක් හදන්න. හරි එතකොට
ඕක තමයි කතන්දරේ. Unity game engine එක තමයි ඔයාලා ඉගෙන ගන්න ඕනි game developer කෙනෙක් වෙනවා නම්. හරි. ඊළඟට දැන් අපි අපේ ගේම් එක හැදුවට පස්සේ නෙවෙයි හදන ගමන් සහ අපිට ඕන වෙනවා මේක ටෙස්ට් කරන්න. හරි ගේම් එක ටෙස්ට් කරන්න ඕන වෙනවා. දැන් මෙතන අපි කෝඩ් ලියලා අර ඇසෙට්ස් ටික පාවිච්චි කරලා අපි Unity engine එක පාවිච්චි කරලා ඒ දේවල් ටික එක්කාසු කරගෙන අපිට ඕන විදිහට අපේ ගේම් එක හදා ගන්නවානේ. හදාගත්තට පස්සේ නෙවෙයි හදන ගමන් වුණත් අපිට ඕන වෙනවක ටෙස්ට් කරන්න. ඒ කියන්නේ ගේම් එකේ එක කොටසක් හදලා අන්නේ කොටස ටෙස්ට් කරගන්නත් අපිට ඕන වෙනවා. හරි. දැන් මට chat එකට දාන්න බලන්න ළමයි ගේම් එක ටෙස්ට් කරන්නේ කොහොමද කියලා. දැන් එක දේවල් ටෙස්ට් කරන විදි තියෙනවානේ. දැන් ඔයාලා කියන්න බලන්න නිකන් හිතලා ගේම් එකක් ටෙස්ට් කරන්නේ කොහොමද කියලා නිකන්. ගේම් එකක් ටෙස්ට් කරන්න නැත්තේ කොහොමද? හරි ඉෂාන් දාලා තියෙනවා බග්ස් තියෙනවද බලනවා. හරි බග්ස් තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. අපි ගේම් එක මොකක් හරි කොටසක් හැදුවට පස්සේ ඒකේ බග්ස් තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. හරි චතුර දාලා තියෙනවා ප්‍රී ඕඩර්. හොඳයි. අපි ගේම් එක කලින් රිලීස් කරලා කියන්නේ ඩෙවලොප්මන්ට් වලදී අපි රිලීස් කරලා කට්ටියට බලන්න දෙන්න පුළුවන්. ඒකත් හොඳයි. හරි හිමල් දාලා තියෙනවා බීටා version එකක් ප්ලේ කරලා. හරි හොඳයි. ඒ කියන්නේ අපි බීටා version එකක් කියන්නේ අපි හදලා ගේම් එක අපේ ප්ලේයර්ස්ලා කිහිප දෙනෙකුට අපි දෙනවා ටෙස්ට් කරලා දෙන්න ඔයාලා ප්ලේ කරලා බලලා කියලා. හරි. ඒකත් හොඳයි. හරි. එතකොට ළමයි ඔහොම ගත්තට පස්සේ අපිට විවිධාකාර මෙතඩ්ස් තියෙනවා මේ ගේම් එක ටෙස්ට් කරගන්න. හරි. එතකොට දැන් අපි ගේම් ඩෙවලොපර්නේ. එතකොට ගේම් ඩෙවලොපර් වුණාම අපි මොකක් හරි කොටසක් හැදුවට පස්සේ අපි හිතමුකෝ උදාහරණයක් විදිහට අපි හදන එක ගේම් මැකැනික් එකක්. හරි. අපි හිතමුකෝ බෝලයක් උඩ දාන ගේම් මැකැනික් එක අපි හදනවා. හරි. අන්නේ බෝලයක් උඩ දාන ගේම් මැකැනික් එක හැදුවට පස්සේ අපි ඒක ප්ලේ කරලා බලනවා ඒක හරියට වෙනවද කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට දැන් ඕනි බෝලයක් උඩ දැම්මට පස්සේ ඒක වැටිලා බවුන්ස් වෙලා ආයෙත් අතට එන්න කියලා. හරි. එතකොට ඒ කොටස අපි හදලා අපි ඒක ප්ලේ කරලා බලනවා ඒක හරියට වැඩ කරනවද කියලා. හරි. නැත්තම් අපි හිතමුකෝ ඇරෝ කී එක ප්‍රෙස් කරාට පස්සේ කාර් එකක් ඉස්සරහට යන්න ඕනේ. අපි කාර් එක ඩ්‍රයිව් කරනවා නම් කාර් එක ඉස්සරහට යන්න ඕනේ. හරි. ඇරෝ කී එක ප්‍රෙස් කරාට පස්සේ ඊට පස්සේ අපි ඒක ප්ලේ කරලා බලනවා ඇරෝ කී එක ප්‍රෙස් කරලා කාර් එක ඉස්සරහට යනවද කියලා. කාර් එක පිටිපස්සට යනවා නම් අන්න බග් එකක්. හරි. එතකොට අපි ආයෙත් කෝඩින් වලට ගිහිල්ලා අන්න බලනවා බග් එක කොතනද කියලා ඊට පස්සේ ඒක ෆික්ස් කරගන්න පුළුවන්. හරි. එතකොට ඒ විදිහට තමයි අපි කරන්නේ. එතකොට ඔහොම කරගෙන ටෙස්ටිං කරනවා ආයෙත් ඩෙවලොප් කරනවා ආයෙත් ටෙස්ට් කරනවා ආයෙත් ඩෙවලොප් කරනවා ආයෙත් ටෙස්ට් කරනවා ආයෙත් ඩෙවලොප් කරනවා හොම කරගෙන යන එකට අපි කියනවා ඉටරේෂන් එක කියලා. හරි. ඒතර ඔක තමයි ටෙස්ටිං ඇන්ඩ් ඉටරේෂන් කියලා කියන්නේ. එතකොට ළමයි ඔයාලා ගේම් එකක් හදන ඔහොම මැකැනික් එක හදාගෙන ගිහිල්ලා අන්තිමේට ඔයාලා ගේම් එකක් වශයෙන්ම ඔයාලා ටෙස්ට් කරලා බලනවා ඒක කොයිතරම් දුරට බග්ස් අඩුයිද කියලා. හරි. බග්ස් නැති ගේම් මේ ලෝකේ නෑ. බග්ස් චූටි හරි බග් එකක් තියෙන්න පුළුවන් ගේම් එක. හරි. එතකොට අපි පුළුවන් තරම් try කරන්න ඕනි බග්ස් අඩුවම ගේම් එක හදන්න. හරි. බග්ස් අඩුවම ගේම් එක හදන්න. මොන තරම් ලෝකේ කොච්චර ලොකු ගේම් එකක් ආවත් චූටි බග් එකක් හරි තියෙනවා. හරි. ඒක එහෙම තමයි. හරි. එතකොට අපි ටෙස්ට් කර බලනවා මේන් ෆෝකස් එක. ඒ කියන්නේ ගේම් එකේ ප්‍රධාන අරමුණු වලට බාධා නොවන විදිහට ගේම් එකේ ආතල් එකට බාධා නොවන විදිහට බග්ස් අවම ගේම් එක හදන්න. හරි. ඕනම ගේම් එක අප්ඩේට් එනවා. ඒ අප්ඩේට් එන්නේ මොකද? ඒ අප්ග්‍රේඩ් සහ අර යූසර්ස්ලා දෙන ෆීඩ්බැක්ස් අනුව ගේම් එක අප්ග්‍රේඩ් කරලා තව අප්ඩේට්ස් එනවා. හරි. තාම අප්ඩේට්ස් එනවා ගේම්ස් වල. ඔක තමයි වෙන්නේ. හරි. එතකොට ටෙස්ටිං ඇන්ඩ් ඉටරේෂන්. ඕක වෙනවා. හරි.
හරි. එතකොට ඒක තමයි ටෙස්ට් කරන්නේ. එතකොට මුලින්ම ඩිවෙලොපර් ටෙස්ට් කරනවා, ඊට පස්සේ ටීම් එක ටෙස්ට් කරනවා, ඊට පස්සේ අපි යූසර්ස්ලාට දෙනවා ටෙස්ට් කරන්න කියලා. එතකොට එයාලගේ ෆීඩ්බැක්ස් අනුව අපි එයාලට අප්ඩේට්ස් දෙන්න පුළුවන්. හරි. ඒක තමයි කතන්දරේ. හරි. ඊළඟට පොලිෂින් ඇන් ෆයිනලයිසින්. දැන් අපිට හිතනවා එක මොහොතකදී දැන් ගේම් එක හරි, ගේම් එකේ වැඩ හරි, දැන් අපි මේක ප්ලේයර්ස්ලාට ප්ලේ කරන්න දෙන්න ඕනි නිසා අපි ඒකට හරියන සෙටින්ග්ස් ටික හදලා ඒකට හරියන්න දැන් පබ්ලිෂ් කරන්නනේ අපි යන්නේ. ඒකට හරියන සෙටින්ග්ස් ටික හදලා ඒ දේවල් ෆයිනලයිස් කරගෙන ගේම් එකේ බැලන්ස් එක මේන්ටේන් කරලා හරි පර්ෆෝමන්ස් ඔප්ටිමයිස් කරලා, ඒ කියන්නේ පුළුවන් තරම් අපි try කරන්න ඕනි හැම මැෂින් එකම නෙවෙයි. ඒ කියන්නේ පුළුවන් ගොඩක් මැෂින් වල ප්ලේ කරන්න පුළුවන් වෙන විදිහට අපි හදන්න try කරන්න ඕනි අපේ ගේම් එක. හරි. එතකොට ඒකට අපි ඔප්ටිමයිස් කරන්න ඕනි අපේ ගේම් එක. හරි. ඔප්ටිමයිස් කරලා අපි ප්ලේයර්ස්ලාට දෙනවා අපේ ගේම් එක ප්ලේ කරන්න කියලා. හරි. දැන් මේ පොලිෂින් ඇන්ඩ් ෆයිනලයිසින් කියන්නේ අන්නේ ඔප්ටිමයිස් කරන කතාව, ඊට පස්සේ ගේම් එකේ ෆයිනල් සෙටින්ග්ස් ටික හදන කතාව, ඊට පස්සේ ගේම් එකක් විදිහට අවුට් කරනවා. ඒ කියන්නේ ප්ලේයබල් ගේම් එකක් විදිහට අවුට් කරන. ඒ කියන්නේ කාට හරි දෙන්න පුළුවන් ගේම් එකක් විදිහට අවුට් කරන එක තමයි මෙතනදී කියන්නේ. හරි. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන්, අරගෙන කාට හරි දෙන්න පුළුවන් මේක ගේම් එකක් කියලා. හරි. ඊළඟට ඩිප්ලොයිමන්ට් කියන්නේ ළමයි අපිට අපේ ගේම් එකක් හදුවට පස්සේ විවිධ ප්ලැට්ෆෝම්ස් තියෙනවා මේ ගේම් එක පබ්ලිෂ් කරන්න පුළුවන්. හරි. එතකොට උදාහරණ වශයෙන් ගත්තොත් Steam කියන්නේ ගේම් ප්ලැට්ෆෝම් එකක්. එතකොට ඔයාලට Steam එකට ගේම්ස් දාන්න පුළුවන්, ඔයාලගේ ගේම්ස්. ඊට පස්සේ Google Play එක, ඒ කියන්නේ Play Store එක තියෙනවා. Play Store එකේ ඔයාලට ගේම්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ App Store එක තියෙනවා. App Store එකේ ඔයාලට ගේම්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ itch.io කියලා සයිට් එකක් තියෙනවා. ඒකත් ගේම් සයිට් එකක්. එතකොට ඔයාලගේ ගේම්ස් ඒකටත් දාන්න පුළුවන්. එතකොට මේ විදිහට ප්ලැට්ෆෝම් එකකට ගේම් එකක් දැම්මට පස්සේ ඒ අදාළ ප්ලේයර්ස්ලාට පුළුවන් ඒක රීච් කරලා, ඒක ඇක්සස් කරලා ඒ ගේම් එක ප්ලේ කරන්න. එතකොට ඔයාගේ අදාළ ඔඩියන්ස් එකට ඒ ගේම් එක ෂෙයා කරන්නත් එතනින් පුළුවන් වෙනවා. හරි. හරි. එතකොට ඔක තමයි ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන ගේම් ඩෙවලොපර් කෙනෙක් මුදල් උපයන විදි ගැන. ඊට කලින් ඔයාලා කියන්න බලන්න ගේම් ඩිසයින් ප්‍රොසෙස් එක තේරුණාද? ඒ කියන්නේ කන්සෙප්ට් එකක ඉඳලා ඩිප්ලොයිමන්ට් දක්වා මොකද්ද වෙන්නේ කියන එක ගැන ඔයාලට දැන් අදහස ආවද? තේරුණාද දැනට කියලා දුන්න දේවල් ටික? ප්‍රශ්න මොනවා හරි තියනවද? හොඳයි. හරි. මේ මීටින් එකත් විනාඩි 3කින් ඉවරයි. ඒ නිසා මම දැන් මේ මීටින් එක එන්ඩ් කළා. ටුක් ගාලා මේ දැම්ම ආයෙත් මීටින් එක දානවා. දැම්ම ජොයින් වෙන්න. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන ළමයි ගේම් ඩෙවලොපර් කෙනෙක් මුදල් උපයන විදි ටිකක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. ඉක්මනට ජොයින් වෙන මේ ලින්ක් එකෙන්ම